කොහොමද මේ තමයි අපි දෙන්න පළවෙනි වතාවට හදන චිකන් ස්ටූ එක. කුකුලෙක් ගෙදර තිබුණා. ඒක හින්දා ඒක කල්ලිකුත් වෙන්න කලින් ස්ටූ එකක් හදන්න තමයි ආසාවක් තිබුණේ. ඉතින් මේ චිකන් අවුරුදු ගණන් තියාගන්න නෑනේ. උපරිම මාසයක්වත් තියාගන්නේ නෑ. දවස් ගානයි තියෙන්නේ. ඒ හින්දා ඉතින් ඉක්මනින් කල්ලිකුත් වෙනවානේ. අද සම්පූර්ණ ස්ටූ එක හදන්නේ අපේ හස්බන්ඩ්ලා. ඉතින් පළවෙනි වතාවට ගෙදර හදන හින්දා ඔයාලත් එක්කත් මේක ෂෙයා කරගන්න හිතුවා. අඩුපාඩුවක් තියෙනවා නම් කියාගෙන යන්නකෝ. සාමාන්‍යයෙන් ඉතින් ස්ටූ එකකට ගන්න මස් සහිත කෑලි විතරක් වුණාට ඉතින් අපි නම් කටුත් එක්ක තියෙන මසුත් කවලමේ තමයි මේ හදාගත්තේ. ඇත්තටම මේ රෙසිපි එක හදාගන්න මැටි ඇතිලියක් තිබුණා නම් හුඟක් හොඳයි. මෙහි ඉතින් මැටි ඇතිලියක් ගන්න තැනක් නෑනේ. තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ හින්දා අපි මේ වගේ පොට් එකක් තමයි ගත්තේ. අවශ්‍ය ප්‍රමාණයට චිකන් අරගෙන ඉතින් ඒකට ඔන්න මුලින්ම එකතු කරගත්තේ ලුණු ටිකක්. ඊට පස්සේ අපි කරපිංච එකතු කරගත්තා. ඊට පස්සේ අපි කහගොඩි චුට්ටකුත් එකතු කරගත්තා. ඊට පස්සේ ඔන්න අපි එකතු කරගත්තේ ගම්මිරිස් කුඩු ටිකක්. ඉතින් ඒක නම් ඔයාට සැර අනුව ඔයා කන සැරේ ප්‍රමාණය අනුවට එකතු කරගන්න පුළුවන්. සැර අඩුවෙන් කනවා නම් අඩුවෙන්, සැර වැඩියෙන් කනවා නම් වැඩියෙන්. ඊට පස්සේ අපි මේ එකතු කරගන්නේ පැප්‍රිකා පවුඩර්. ඉතින් මාළුව ටිකක් ලස්සනට හිටින්න කියලා තමයි මම මේ පැප්‍රිකා පවුඩර් එකතු කරගත්තේ. ඊට පස්සේ කරි පවුඩර් ටිකකුත් එකතු කරගත්තා. මොකද අපි මේක මුලින්ම තඹ ගන්න හින්දා. ඊට පස්සේ අපි මේකට පුළු හාල් ටිකක් එකතු කරගත්තා. හොදගත්ත කුරුණු පොතු ටිකක් එකතු කරගත්තා. ඒ වගේම එනසාල් ටිකක් එකතු කරගත්තා. ඒ වගේම කරාබු නැටි ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මේක තඹ ගන්න අවශ්‍ය කරන සේරම දේවල් එකතු කරගෙන රසයට අනුව ලුණුත් දාගත්තා ඔන්න. ඊට පස්සේ මේකට අපි දාගන්නවා විශේෂ දේ අබ පේස්ට් එකෙන් ටිකක්. ඉතින් ඔයාලට පුළුවන් නම් අබ විනාගිරිත් එක්ක කොටලා ගන්න ඒත් අවුලක් නැහැ. ඉතින් අපිට අබ පේස්ට් එකක් ගෙදර තිබුණ හින්දා අබ පේස්ට් එකෙන් ටිකක් දාලා විනාගිරි චුට්ටකුත් දැම්මා ඉතින්. තව ටිකක් රසය වැඩි වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ හොඳට කලවම් කරගෙන මස් එක තැම්බෙන ප්‍රමාණයට විතරක් වතුර තියාගෙන ටිකක් වැඩි ගින්දරේ අපි මෙහෙම ලිපේ තියාගත්තා. ඉතින් මෙතනදී අපි නම් ගොඩාක් වතුර එකතු කරගත්තේ නැහැ. මොකද මස් එකෙත් වතුර තියෙන හින්දා වතුර ගතිය තියෙන නිසා වතුර ගොඩාක් එකතු කරගත්තේ නැහැ. මේ ඉතින් විනාඩි 10කට විතර පස්සේ අපි මස් එක නම් හොඳට තැම්බිලා ඊට පස්සේ අපිට ඕන කරනවා අලයි කැරටුයි තඹ ගන්න. ඉතින් අපි ඒකටම දාලා අලයි කැරටුයි තඹ ගන්නවා. ගොඩාක් තැම්බෙන්න අරින්නේ නැහැ. විනාඩි 10ක් විතර තමයි මේකත් තඹ ගන්න අපි. බලමුකෝ ඊට පස්සේ මෙන්න දැන් බලන්නකෝ විනාඩි 10කට පස්සේ ඔන්න ඒකත් තැම්බිලා. ඊට පස්සේ අපි ආයෙත් භාජනයක් අරගෙන තෙල් ටිකක් ලිපේ තියාගන්නවා. තියාගෙන ඉවර වෙලා ඒකට කරපිංචා ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ගෙදර සේරත් තිබ්බා. සේර ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ සුදුලුණු ටිකක් කොටාගෙන ඒකත් එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ අපි අර කලින් හදාගත්ත කරි එකේ ග්‍රේවි එක වෙනම අරගෙන අපි ඒක තමයි ඉස්සෙල්ලාම එකතු කරේ. ඊට පස්සේ ඒකට අම්මිරිස් කරල් කිහිපයක් දැම්මා. ඉතින් අම්මිරිස් දාපුවාම තව ටිකක් රසය වැඩි වෙනවා. සැරත් වැඩි වෙනවා. මොකද මේකට ගොඩාක් මිරිස් දාන්නේ නැහැනේ. ඊට පස්සේ ඔන්න ගම්මිරිස් මදි කියලා ගම්මිරිස් ටිකකුත් දැම්මා. ඉතින් අපි මේ වෙලාවේ මේ කරි එකටත් අබ පේස්ට් එකෙන් ටිකක් කලවම් කරලා තමයි තිබුණේ. ඊට පස්සේ ඔන්න අපි තඹගත්ත චිකන් ටික අපහු වෙනම එකතු කරගත්තා. එකතු කරගෙන අපි ඊළඟට එකතු කරගන්න හදන්නේ මේ පොල් කිරි. පොල් කිරි පොඩ්ඩකුත් එකතු කරගත්තාම මේකට වෙනම රසයක් එනවා. ඉතින් රස අනුව ලුණු එකතු කරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි මේකට කලින් තඹගත්ත කැරටුයි අලයි ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගෙන ඒ කියන්නේ ගොඩාක් ලොකු ගින්දරක නෙමෙයි කලවම් කරන්නේ. සාමාන්‍ය ගින්දරේ. ඊට පස්සේ අපි මේකට පැප්‍රිකා ටිකක් එකතු කරගත්තා. ඒ වගේම තක්කාලි ටිකක් එකතු කරගත්තා. ඒ වගේම තමයි ලුණු ටිකක් ආපහු එකතු කරගත්තා. ඉතින් දැන් නම් අපේ ස්ටූ එක හැදිලා ඉවරයි. තව විනාඩි 2ක් විතර කුක් වෙන්න අපි ওই විදිහටම තියෙනවා. දැන් ඉතින් අපේ ස්ටූ එකේ රස බලන්න තමයි තියෙන්නේ. මම ඉතින් මේක කණ්ඩම කියලා බටර් ටිකක් දාලා මේ කහ බතක් හදාගත්තා. නියමෙටම ගැලපුණා. ගෙදර ඉඳන් ඉතින් හදලා රස බලලා මටත් කියන්නකෝ රටේ ඉන්න කෙනෙක්ට නම් ඉතින් පංකාදොයි. මොකද මේක හදාගත්තාම වෙන මොකුත් වෑංජන ඕනේ නැහැ. වෙන මොකුත් කරිස් හදන්න ඕනේ නැහැ. මේක විතරක් එක්ක තනියම බත් කන්න පුළුවන්. ඉතින් හදලා බලලා මටත් කියන්න කමෙන්ට් එකක් දාගෙන යන්න අඩුපාඩුවක් මොනවා හරි වැරද්දක් තියෙනවා නම්. ඉතින් ඒ වගේම ලයික් එකකුත් දාන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකටත් එකතු වෙන්න අමතක කරන්න එපා. ගිහිල්ලා එන්න සුබ දවසක්. බයි.